when part 2 අපි එළියට යනකොට නැත්නම් අපි එළියට යද්දි ඔවුන් කතා කර කර හිටියා. නැත්නම් කතා කර කර හිටියේ. right? ඒතර මෙතන තියෙන sentences දෙකක්. එකට join කරලා තියෙන්නේ when වලින්. අපි එළියට යනකොට කියන එක යද්දී කියලාත් සිංහල භාෂාවේදී පාවිච්චි වෙනවා. අනිත් එක මතක තියාගන්න අපි එළියට යනකොට කියන එක අපි සිංහලෙන් කියවුවම අපිට හිතෙනවා මේක present tense එකකින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ වර්තමාන කාලයෙන් තියෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න ඔවුන් කතා කර කර ඉන්නවා කියන එක ඔයාට එළියේ ඉන්න ඒගොල්ලෝ කතා කර කර ඉන්න එක පේන්න නම් ඔයා එළියට යන්න ඕනේ. ගියාට පස්සේ තමයි ඔයාට පේන්නේ. එහෙනම් අපි එළියට යනකොට කියන්නේ අපි එළියට ගියාම කියන එක right? ඒතර ඔයා එළියට ගියාම තමයි ඔයාට ඒගොල්ලෝ කතා කරනවා පේන්නේ. ඒක නිසා අපි එළියට යනකොට කියන sentence එක අපි හදා ගන්නවා කොහොමද? අපි එළියට ගියා. right? අපි එළියට ගියා. එතකොට දකිනවා අපි ඔවුන් කතා කර කර ඉන්නවා. right? ඊළඟ sentence එක තමයි ඔවුන් කතා කර කර ඔවුන් කතා කර කර සිටියා. right? ඔන්න අපි sentences දෙකකට කෙරුවා. අපි එළියට ගියා. කොහොමද අපි කියන්නේ අපි එළියට ගියා කියලා? අපි නම් අපි use කරන්නේ we. අපි කියන එකට අපි use කරනවා we. දැන් මෙතනදී අපි පාවිච්චි කරන්නේ පළවෙනි sentence එක ඔයාලට දැක්ක ගමන් පේනවා අපි එළියට ගියා කියන්නේ කරලා ඉවරයි. මේක past. past එකේ simple past. right? simpleම sentence එක. ඒ කියන්නේ subject verb එකේදී අපි පාවිච්චි කරන්න ඕනේ second verb එක plus object එක හරි rest එක හරි ඊටු ටික. එතකොට we අපි ගියා. verb එක ඊළඟට දාන්න ඕනේ. verb එක ගියා. යනවා කියන්නේ go. යනවා කියන්නේ අපි go. යනවා කියන්නේ go. ගියා නම් went. right? අපි use කරන්නේ went. we went. කොහෙද ගියේ? එළියට. එළියට ගියා කියන්නේ out. හරි? we went out. we went out. ඊට පස්සේ ඔවුන් කතා කර කර හිටියා. ඔවුන් කියන්නේ කවුද? they. ඒතර බලන්න මේ sentence එක මොකෙන්ද එන්නේ කියලා. ඔවුන් කතා කර කර හිටියා කියන්නේ ඒකත් present tense එකෙන් නෙමෙයි. ඒකත් තියෙන්නේ past tense එකෙන්ම තමයි. right? ඒකත් තියෙන්නේ past tense එකෙන්ම තමයි. හැබැයි කර කර ඉන්නේ. කර කර ඉන්නවා කියන්නේ මේ වෙලාවේ continue කරනවා. ඒ කියන්නේ past continuous. right? මේ වෙලාවේ කර කර ඉන්නවා කියන්නේ past continuous. කරලා ඉවරයිනේ සිටියානේ. එතකොට ඒක නිසා අපි කියනවා past කියලා. එබලි කර කරනේ ඉන්නේ. ඒක නිසා continuous. past continuous. past continuous. ඔවුන් කතා කර කර හිටියා. ඒතර අපි මේකෙදි past continuous එකේදී format එක තමයි මුලින්ම අපිට subject එක ඕන වෙනවා. ඊට පස්සේ subject එකට අපි match වෙන විදිහට words හරි දාන්න ඕනේ. singular නම් words, plural නම් word දාලා verb එක original verb එකට ing දාන්න ඕනේ. right? original verb එකට ing දාලා ඊට පස්සේ අපිට rest එකක් ඒ කියන්නේ object එකක් හරි rest එකක් හරි දිනවල ලියන්න පුළුවන්. own කියන්නේ they. right? theyත් එක match වෙන්නේ were. plural එකකට අපි use කරන්නේ were. right? were. they were. එතකොට දැන් කතා කරනකොට අපි කියන්නේ මොකද්ද? talk. කතා කරනකොට අපි කියන්නේ talk. කතා කර කර හිටියනේ. ඒතර ing add වෙනවා. talking. right? they were talking. එතකොට අපිට මේක කනෙක්ට් කරන්න පුළුවන් පළවෙනි sentence එකේ මෙතනට when කියන එක දාලා. right? අපි කරන්නේ කොහොමද කියලා බලමු. මේක තියෙනවා we went out. මෙතන ඉස්සරහට අපි දානවා when we went out. when we went out. ඔන්න එතනදී මේ sentence එක හැදෙනවා. we went out කියන්නේ අපි එළියට ගියා. when we went out. අපි එළියට යනකොට නැත්නම් අපි එළියට ගියාම මොකද දැක්කේ? ඔවුන් කතා කර කර ඉන්නවා. they were talking. right? when we went out they were talking. when we went out they were talking. when we went out they were talking.